දරුණු ගුවන් යාන අනතුරකදී ගුවන් යානයක් විනාශ වෙලා අළු වෙලා ගියත් ඒකේ තියෙන බ්ලැක් බොක්ස් එක විතරක් කවදාවත් විනාශ වෙන්නේ නැත්තේ ඇයි කියලා ඔයාලා දන්නවද? මේකට බ්ලැක් බොක්ස් එක එහෙම නැත්නම් කළු පෙට්ටිය කියලා කිව්වට මේකේ හරිම පාට තමයි තද තැඹිලි පාට. ඒ පෙට්ටියට තැඹිලි පාට ගන්නත් ලොකුම හේතුව තමයි අනතුරක් වුණාට පස්සේ විනාශ වෙලා තියෙන සුන්බුන්නස්යෙන් මේ පෙට්ටිය ගොඩක් ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන හින්දා. සාමාන්‍යයෙන් හැම මගී ගුවන් යානයකම මේ වගේ පෙට්ටි දෙකක් තියෙනවා. පළවෙනි පෙට්ටියෙන් කරන්නේ ප්ලේන් එකේ වේගය, උස සහ එන්ජින් තත්ත්වයන් වගේ දත්ත වාර්තා කරන එක. දෙවෙනි පෙට්ටියෙන් කරන්නේ ගුවන් නියමයන් කතා කරන දේවල් සහ ප්‍රධාන මැදිරිය ඇතුළේ එන හැම සද්දයක්ම පටිගත කරන එක. ඒ වගේම මේ පෙට්ටි දෙකම සවි කරලා තියෙන්නේ ප්ලේන් එකේ පිටිපස කොටසේ. මොකද අනතුරකදී වඩාත් ආරක්ෂිතම කොටස වෙන්නේ ගුවන් යානයේ පිටුපස කොටසයි. මේ පෙට්ටි වල පිටින් පේන්න තියෙන කවරය හදලා තියෙන්නේ විනාශ කරන්න බැරි ටයිටේනියම් හරි ස්ටේන්ලස් ස්ටීල් වලින්. ඒ වගේම මේ බ්ලැක් බොක්ස් එක ඇතුළේ තියෙන අඟලක් විතර ඝනකම ඩ්‍රයි සිලිකා තට්ටුව හින්දා සෙල්සියස් අංශක 1100ක විතර දරුණු ගින්නකට අහු වුණත් පැය ගණනාවක් තිස්සේ කිසිම හානියක් වෙන්නේ නැතුව මේ පෙට්ටිය ආරක්ෂිතව තියන්න පුළුවන්. හැබැයි පුදුම හිතන දේ වෙන්නේ මේක මුහුදට වැටුණාට පස්සේ සම්පූර්ණයෙන්ම ජලයට ඔරොත්තු දෙන මේ බොක්ස් එක අඩි 20000ක විතර ගැඹුරු මුහුදු පතලක වුණත් දින 30ක් පුරාවටම ගොඩ බිමට තරංග වෙමින් පවතින්න පුළුවන්. මේ පෙට්ටිය වතුරට වැටුණු ගමන්ම විශේෂ අල්ට්‍රාසොනික් තරංග නිකුත් කරන්න පටන් ගන්න නිසා මේ ගැන හොයන්න එන ආරක්ෂක අංශවලට ලේසියෙන්ම මේ පෙට්ටිය හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. අද ලෝකයේ සිද්ධ වෙන හැම ගුවන් යාන අනතුරකම වගේ අභිරහස විසඳන්න වෙන්න මේ තැඹිලි පාට පෙට්ටිය නිසා. ඉතින් මේ බ්ලැක් බොක්ස් තාක්ෂණය ගැන ඔයාලා මීට කලින් දැනගෙන හිටියද?